ආයුබෝවන් සිංහල විචාර අපගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පට නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. උග්ගසේන සිටුපුත්තුගේ කතාවස්තු විචාරය. සද්ධර්ම රත්නාවලි කතුවරයා හාස්‍ය උපහාසය හා අනුකම්පාව පෙරදැරිව චරිත නිරූපණයට පෑ චතුරතාව උග්ගසේන කතාවස්තුව ඇසුරින් විමසන්න. දඹදෙණි යුගයේදී ධර්මසේන යතිවරයාණන් විසින් බෞද්ධ ධර්ම කරුණු ඇතුළත් කරමින් රචිත සද්ධර්ම රත්නාවලිය මහගි බණ කතා සංග්‍රහයක් වේ. ධර්මසේන හිමියන් විසින් පාලි ධම්ම පදට්ට කතාව ඇසුරින් සංග්‍රහිත මේ කෘතිය මගින් බෞද්ධ සාහිත්‍යයේ ප්‍රකට කතාවස්තු සමුදායක් ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයෙන් හෙළි කරනු ලබයි. සද්ධර්ම රත්නාවලියෙහි 256 වන කතාවස්තුව නම් උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුවයි. මෙම කතා පුවතෙහි එන උග්ගසේන නම් සිටුපුත්‍රයාගේ හා විද්වත් දියණියගේ චරිතය ශ්‍රාවකයන්ගේ හා පාඨකයන්ගේ චිත්ත සංතානයෙහි හාස්‍ය උපහාසය හා අනුකම්පාව පෙරදැරිව ජීවමාන ආකාරයෙන් ගෙන හැරපෑමට කතුවරයාගත් උත්සාහය මෙතැන් සිට විමසා බලමු. ගැල් රකින උනුගේ පුත, බර උසුලන් උනුගේ පුත, කුමකුත් නොදන්න උනුගේ පුතෑ කිය කියා නලවයි. රූමත් බවින්ද ශිල්ප බලයෙන්ද බලවත්සේ අහංකාර පරවශ සිත් ඇති වූ විද්වත් දියණිය උග්ගසේනයන්ගේ සිත තැලෙනවා ප්‍රහාර එල්ල කරයි. සිත රිදෙන අයුරින් හැසිරෙයි. ඇය සිංති දරුවා නලවන ව්‍යාජයෙන් උග්ගසේනයන්ගේ දෙසවනට ඇසෙනසේ පූර්වෝක්ත කවි කියයි. උග්ගසේන චරිතයේ කෙරේ දයානුකම්පාවකුත් විද්වත් දියණියගේ ක්ලාමක ක්‍රියාකලාපය කෙරේ හාස්‍යමුසු උපහාසාත්මක බවකුත් එකවර ජනිත කෙරවීමට මේ අවස්ථාවේදී කතු හිමියන් සමත් වෙයි. සිටුපුත්හුද ගැල් රඳවාලා හුන් තැනදී ගොන්ඩ තනගෙන උත් ලති. කෙලිදලු පෑ ඇවිද තැනලත් දෙයක් යන එන තැනට අදිති. උග්ගසේන සිටුපුත්‍රයා ගොනුන්ට තනකොළ දෙමින්ද බඩු භාණ්ඩ යන එන තැනට අදිමින්ද අප්‍රමාණ මෙහෙවර කරමින් වෙහෙසෙයි. දුක් ගැහැට නින්දා අපහාස විඳිමින් ගත කරන ඔහුගේ දිවිපෙත වෙත සානුකම්පිත දෘෂ්ටියක් හෙළන කතුවරයා නිරන්තර විද්වත් දියණියගේ සහ අනිකුත් අයගේ අපහාස උපහාස නින්දා බසින් කලකිරුණු උග්ගසේනගේ මානසික ස්වභාවය මනාව හෙළිදරව් කරයි. උග්ගසේන විද්වත් දියණියගේ යථා ස්වරූපය දැන හැඳිනගත් පසු ඇයගෙන් මිදී ස්වකීය අභිමානය ගොඩනගා ගැනීමට කටයුතු කරයි. උග්ගසේනයෝ තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් රැස් වූවන් නොබලන නියාව දැන මුසප්පුව ගොසින් විද්වත් දියණියගේ අහංකාර පරශව ක්‍රියා කලාපයට එරෙහිව උග්ගසේනයන් දියත් කළ බුද්ධිමය මෙහෙයුම නම් ඇගේ මානයට හේතු සාධකය වූ ශිල්පය තමත් හොඳින් ප්‍රගුණ කර අන්‍යයන්ට තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමයි. බොහෝ කල් ඇවෑමෙන් ඔහු ඔහුගේ ඉලක්කය වෙත ළඟා වුණි. ඉන්පසු දෛවෝපගත අයුරින් තමන් උපන් නුවරදීම ශිල්ප දක්වන්නට තීරණය කෙරුණි. එහිදී කරුණානිධානය වූ බුදුරදුන්ගේ අදිටන් බලයෙන් රැස් වූ පිරිස උග්ගසේනයන්ගේ ශිල්ප දෙස නොබලා සිටීම කතුවරයා හාස්‍යෝත්පාදක ලෙසින් විෂාද කරයි. ඒ අවස්ථාවේ ඔහුගේ සිතෙහි ඇති වූ චංචල බව මුසප්පු යන එක් වදනින්ම ගම්‍යමාන කරන්නට කතුවරයා සමත් විය. පූර්වෝක්ත උපුටනයන්ගෙන් මෙන්ම කතාවස්තුව අධ්‍යයනයෙන් අපට පසක් වන්නේ කතාවස්තුවේ ප්‍රධාන චරිතත්වයේ හැසිරීම් රටාව තුළින් උපහාසය හාස්‍ය මෙන්ම අනුකම්පාවද ත්‍රිවි කිරීමට කතු හිමියන් ප්‍රයාසය ගෙන ඇති බවයි.
එලෙස කතා වස්තුව ගොඩනැංවීම නිසා පාඨක ශ්‍රාවක සිත් සතන් ඇද බැඳ තබා ගැනීමට කතුවරයා යෙදූ උපාය සිතූ ආකාරයෙන්ම සාර්ථක වී ඇති බවද කිව මානය. ඉදිරිපත් කිරීම දිල්කිනෙත් මිනී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පටයකින් හමුවෙමු. අපගේ චැනලේ නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.